අපි අද බලමු කොහොමද හෙඩර් footer set කරන්නේ කියලා. මම මුලින්ම කියන්නම් ඇයි අපි හෙඩර් footer set කරන්න ඕනේ කියලා. ඔයාලට පේනවා ඇති මෙතන මේ doc.html කියන තැන ඉඳන් මෙන්න මේ කෝඩ් එක index page එකේ තියෙන ඒ වගේම ටිකක් තියෙනවා මේ page 1 කියන එකේ. මේක repeat වෙලා තියෙනවා. එතකොට අපි ෆයිල් 10ක් හැදුවොත් හිතන්නකො page 1 page 2 page 3.html කියලා ෆයිල් ගොඩක් හැදුවා. ඒ හැම එකේම අපි මෙන්න එහෙම doc type html lang in ඒ ඔක්කොම ටික දාන්න වෙනවා. ඒක අපිට ඇත්තටම කරදරයක්. ඒ කියන්නේ අපේ බැලුමට නිකන් අමාරුයි, අඳුර ගන්න අමාරුයි. කෝඩ් හොයාගන්නත් බෑ, කම්ප්ලෙක්ස්. ඒක නැති කරන්න අපිට header footer set කරන්න පුළුවන්. අපි බලමු ඒක කොහොමද කරන්නේ කියලා. මම මුලින්ම හදා ගන්නවා ෆෝල්ඩර් එකක්. ඒ ෆෝල්ඩර් එකට මම නම දානවා layout. ඔයාලට කැමති නමක් ඔයාලට දාන්න පුළුවන්. layouts වල මම මුලින්ම හදා ගන්නවා ෆයිල් එකක් header.php කියලා. තව ෆයිල් එකක් හදා ගන්නවා footer.php කියලා. දැන් මම කරන්නේ මේ index page එකේ තියෙන මෙන්න මේ ඔක්කොම කෝඩ් ටික මෙන්න මේ container එකේ row මෙන්න මෙතෙන්ට යනකම් ඔක්කොම කට් කරලා ගන්නවා. අරගෙන header එකට යනවා. header එකට paste කරලා save කරනවා. ඊළඟට index page එකට යනවා. ඒකේ මෙන්න මේ යට ටික පොඩ්ඩක් බලලා කරන්න ඕනි වැඩක්. නැත්නම් අපේ bootstrap layout එක අවුල් යනවා. මෙන්න මේ ටික කට් කරලා footer එකට paste කරනවා. ඊළඟට මම page 1 එකෙත් එහෙමම කරනවා. යට ටික අයින් කරනවා. මෙන්න මේ උඩ තියෙන container එක කියන මේ ටික අයින් කරනවා. ඊට පස්සේ මේක save කරනවා. ආයි මම index එකට ගිහිල්ලා index එකේ මෙන්න මෙතනින් මම දා ගන්නවා php tag එක. ඊට පස්සේ මම include කියලා keyword එකක් පාවිච්චි කරනවා. මේකට මම කියනවා include කරගන්න layouts කියන folder එකේ තියෙන header.php PHP tag එක වැහුවා. save කරා. මම මුලින්ම මේක නැතුව බලන්නම්කෝ. ඒක අයින් කරා. ඔන්න අපි දැන් run කරලා බලමු අපේ page එක කොහොමද වෙන්නේ කියලා. මේ විදිහට මොකද ආවේ bootstrap file එක missing වෙලා. මේ මං ඉන්නේ index.php කියන එකේ. bootstrap file ටික missing වෙලා. මොකද අපි මෙන්න මේ header කියන එක ඇතුළට මේ bootstrap එකේ link එක දාගත්තා. අපි දැන් header එක include කරගෙන බලමු. කලින් ගහපු කෝඩ් එකමයි. ඒ වගේම මම footer එකටත් කරනවා. දැන් අපි ආයි run කරලා බලමු. දැන් අපේ කලින් විදිහටම වැඩ කරනවා. හැබැයි අර තිබ්බ අවුල් වෙච්ච කෝඩ් ටික නම් නැහැ. මෙතන මේ තව අවුල් තියෙනවා. ඒවත් අපි හදමු ඉස්සරහට. මෙන්න මේ උඩ require ටික එහෙම අපිට අයින් කරලා මේක ලස්සනට හදා ගන්න පුළුවන්. අපි page 1 එකට ගිහිල්ලා ඒකෙත්
කලින් දේම කරගමු. මේකම මම කොපි කරලා පේස්ට් කරගන්නවා. Ctrl C copy, Ctrl V paste. footer එකටත් ඒ දේම කරනවා. මම මෙතන ඔයාලට එච්චරම අමාරුයි කියලා හිතෙන ගන්න. මොකද අපිට තියෙන්නේ අඩු ෆයිල් ප්‍රමාණයක්. මේ ගොඩක් ෆයිල් 50ක් විතර තිබ්බනම් මේක ඉතාම ප්‍රයෝජනවත්. ඊට පස්සේ අපි බලමු මෙන්න මේ require once කියන එක. මේක එතකොට අපේ හැම පේජ් එකටම දාගන්න ඕනේ. ඒක හරියන වැඩක් නෙමෙයි. කියන්නේ අපි තව අලුතෙන් මේ confirm එක හදාගත්තා. මේ confirm එකෙත් මේ ටික දාලා තියෙනවා. confirm එකෙත් මෙහෙම require කරගෙන තියෙනවා. ඊට පස්සේ session එක start කරලා තියෙනවා. මේ session start කියන්නේ ඇත්තටම අපිට session එක වැඩ කරද්දී ඒ page එකේ උඩින්ම දාන්න ඕනේ පොඩි method එකක්. ඒක නැත්නම් පොඩ්ඩක් අවුල් යනවා සමහර වෙලාවට. ඒ වගේම login page එක අපි මේවා එච්චර හදලා නැහැ. කොහොම හරි මෙන්න මේ මෙතන මේ line 1 2 3 4 5ක් තියෙනවා. line 5ක් අඩු කරගමු. ඒක කරන්න කොහොමද කියලා බලමු. මෙන්න මෙතන function කියන folder එක ඇතුළට ගිහිල්ලා function එක අපි අලුතෙන් folder එක හදාගමු. includes නැත්නම් function එක ඇතුළේම දාමු. ඔයාලා කැමති විදියක් කරන්න ඒක නම් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. init.php කියලා folder එකක් හදාගන්නවා. මේ folder එක ඇතුළට මම මේ index page එකේ තියෙන මේ require කරලා session එක start කරපු කොටස් ටික cut කරලා මේක ඇතුළට paste කරගන්නවා. php tag එක open කරනවා. php tag එක open කරා. php tag එක close කරා. ඊට පස්සේ මම මෙතන කරන්නේ උඩින්ම අලුතෙන් php tag එක open කරන්න. නැත්නම් මේ තියෙන එකම ගන්න. මම අලුතෙන් php tag එක open කරනවා. php මෙන්න මේකට අපි require කරගන්නවා. require once. හරි require කියලා දැම්මත් ඒක ප්‍රශ්නයක් නැහැ. මේකට දාගන්නවා functions වල අපි දැන් හදපු init.php එක line එකයි. එතකොට මේ init.php එකෙන් වෙන්නේ මෙන්න මේ තියෙන ඔක්කොම ටික අපේ index page එකට දාගන්න එක. අපි දැන් අය පාරක් run කරලා බලමු මේක වැඩ කරනවද කියලා. වැඩ කරනවා. දැන් මෙතන මම මෙන්න මේ කොටස අයින් කරොත් අපේ app එකේ error එනවා. දැක්කනේ? ඒකට හේතුව තමයි මෙතන require කරගෙන නැහැ. අපිට ඕනේ ෆයිල් ටික. මේ ෆයිල් ටික. එතකොට අපි confirm එකටත් මෙහෙම කරමු. මේ ටික අයින් කරා. මේ confirm page එක අපිට පස්සේ හදන්න තියෙනවා. හොඳට මේ නිකන් දැනට මේ පොඩ්ඩක් මෙහෙම තියෙනවා. අපි ඒවා කොහොමද කරන්න කියලා පස්සේ බලමු. once functions init.php ඒක හරි. මේ login page එකටත් ඒකම කරගමු.